ජිම් එකට යන එක්කෙනෙක් නම් ඔයාට මේක ප්‍රී වර්කවුට් මීල් එකට උනත් මේක යූස් කරන්න පුළුවන්. ප්‍රී වර්කවුට් මීල් එකට උනත් ඊට පස්සේ ආෆ්ටර් පෝස්ට් වර්කවුට් මීල් එකට උනත් මේක ඔයාට යූස් කරන්න පුළුවන්. නැත්නම් ඔයාට බඩගින්නක් ආවොත් පොඩි ස්නැක් එකක් වගේත් යූස් කරන්න පුළුවන්. මේක මම හදන්න යන්නේ අද ප්‍රෝටීන් ලඩ්ඩු. යූස් කරන ඕට්ස් එක මේක. ඒ ගුඩ් ෆැට් මට ඕන නිසා මම මේකට ආමන්ඩ් බටර් එක තමයි මම යූස් කරන්නේ. ඒකට කලවම් කරගන්න. දැන් ෆැට් ලොස් කරන කෙනෙක් නම් ඔයාලා ෂුගර් එක කට් කරන්න බන් ෂුගර්. ඒ කියන්නේ ඔයාලා ෆැට් ලොස් කරනවා නම් පළවෙනිම දේ ඇවිල්ලා ඔයිල් එක කට් කරන්න. ඔයිල් ගන්න එපා. ඊට පස්සේ ෂුගර් යූස් කරන්න එපා. මේක හදලා සාමාන්‍ය ෆ්‍රිජ් එකේ විනාඩි 5ක් 10ක් වගේ තියලා ගත්තා නම් හරි. ඒතර පොඩ්ඩක් අර වතුර ඔක්කොම ටික බහැලා ඔයාලට ගන්න. එන වීඩියෝ එක තුලට යන්න. ජය වේවා. Hi guys, ඔයාලා සාදරයෙන් පිළිගන්නවා ෆිට්නස් channel එකට. අද අපි හදන්න යන්නේ healthy meal එකක්. ඒ කියන්නේ පොඩි snack එකක් වගේ එකක්. මේක ඇවිල්ලා අපිට උදේ breakfast එකට වුණත් මේක අපිට හදා ගන්න පුළුවන් ලේසි විදිහට. ඊට පස්සේ මේක ඇවිල්ලා ඔයාලා සෙල්ලම් කරන කෙනෙක් නම් ඔයාලා gym එකට යන කෙනෙක් නම් ඔයාට මේක pre workout meal එකට වුණත් මේක use කරන්න පුළුවන්. pre workout meal එකට වුණත් ඊට පස්සේ after post workout meal එකට වුණත් මේක ඔයාලට use කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට බඩගින්නක් ආවොත් පොඩි snack එකක් වගේත් use කරන්න පුළුවන්. මේක මම හදන්න යන්නේ අද protein ලඩ්ඩු. කියන්නේ ලඩ්ඩු හරි ඔයාලා අග්ගලා හරි කොහොම හරි හිතා ගන්න මම නම් කියන්නේ protein ලඩ්ඩු කියලා. මේක high protein එකක්. මේකට මම use කරන්නේ මේ whey protein එක. ඔයාලා ඕන whey protein එකක් use කරන්න පුළුවන්. මම දැනට පාවිච්චි කරන්නේ මේ whey protein එක. මේක මම isolate එකක් use කරන්නේ. මේකට මම use කරනවා whey protein. ඊට පස්සේ use කරන oats එක මේක. ඔයාලා oats ඕන එකක් use කරන්න. එදෙන මේ oats එකේ සාමාන්‍යයෙන් ග්‍රෑම් 100ක මේක තියෙනවා protein ග්‍රෑම් 11ක් තියෙනවා. මේකේ sugar තියෙනවා ග්‍රෑම් 4යි. මේකේ fats තියෙන්නේ ග්‍රෑම් 7යි. ඊට පස්සේ මේකට අපිට අවශ්‍ය වෙනවා peanut butter. මම නම් peanut butter මේකට add කරන්නේ නැහැ. මේක මම use කරනවා එක ස්පූන් එකක් almond butter එක. ඒ good fat මට ඕන නිසා මම මේකට almond butter එක තමයි මම use කරන්නේ. මේකේ ග්‍රෑම් 30ක තියෙනවා ෆැට්ස් තියෙනවා ග්‍රෑම් 16ක් තියෙනවා. මේකේ ප්‍රෝටීන් තියෙනවා ග්‍රෑම් 8ක් තියෙනවා. මම යූස් කරන සාමාන්‍යයෙන් ග්‍රෑම් 10ක් වගේ මම ගන්න මේකට. ඊට පස්සේ මම ෆ්ලේවර් එකට මේකට පොඩ්ඩක් යූස් කරනවා කොකෝ පවුඩර් එකක්. මේක ඇවිල්ලා 0 sugar. මේක නම් අවශ්‍යම නැහැ. තියෙනවා නම් විතරක් යූස් කරන්න. මේක ඇවිල්ලා 0 sugar. මේකේ ප්‍රෝටීන් ග්‍රෑම් එකක් තියෙනවා. කැලරි ග්‍රෑම් 10ක් තියෙනවා එක ටේබල් ස්පූන් එකට. ඒ කියන්නේ ග්‍රෑම් 5ක. ඊට පස්සේ මීපැණි චුට්ටක් යූස් කරනවා. රයිට්. එහෙනම් අපි වැඩේ පටන් ගමු. මේකට ග්‍රෑම් 100ක් ඕට්ස් ගත්තා. මම මේ ඕට්ස් එක මේ කුඩු කරලා පවුඩර් එකක් වගේ ගත්තා. ඔයාලත් කුඩු කරලා පවුඩර් එකක් වගේ ගන්න. එතකොට ලේසි. ඊට පස්සේ මම ආමන්ඩ් ටිකත් මම සාමාන්‍ය බ්ලෙන්ඩර් එකට ගහලා සාමාන්‍ය කෑලි හැපෙන විදිහට මම හදාගත්ත ක්‍රන්චි විදිහට කන්න. ඊට පස්සේ මම ආමන්ඩ් බටර් එක ග්‍රෑම් 10ක් වගේ ගත්තා. ඒකට පොඩ්ඩක් උණු වතුර චුට්ටක් ඇඩ් කරලා පොඩ්ඩක් කලවම් කරගත්තා. මේක අර ලික්විඩ් එකට වගේ. ඊට පස්සේ මම ඇඩ් කරලා දිනවා ප්‍රෝටීන් ග්‍රෑම් 50ක්. ඔයාලා 1 ස්පූන් යූස් කරුවොත් ඔයාලට ප්‍රශ්නයක් නැහැ. දැන් මගේ ගෝල් එකේ මගේ ප්‍රෝටීන් ස්පූන් දෙකක් තියෙනවා මට. ඊට පස්සේ මම කීපු මීපැණි එක. ඊට පස්සේ අර කොකෝ එක. එහෙනම් අපි දැන් හදන්න පටන් ගමු. රයිට්. මේකට අපි ඉස්සෙල්ලා අපේ ප්‍රෝටීන් ටික ඇඩ් කරගමු. ප්‍රෝටීන් ටික ඉස්සෙල්ලා කලවම් කරගමු හොඳට. මේක පුළුවන් නම් ඔයාලගේ බ්‍රෙක්ෆාස්ට් එකට උනත් ඔයාලට ගන්න පුළුවන් ලේසි ටක් ගාලා හදා ගන්න පුළුවන්. ප්‍රෝටීන් ටික දාලා කලවම් කරගත්තා. දැන් අර මම කපාගත්තු ආමන්ඩ් ටික ඔයාලා බල්ක් කරන කෙනෙක් නම් ඔයාලට මේකට මේ රටේ ඉඳි උනත් ඇඩ් කරගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. රටේ ඉඳි 8-5ක් වගේ යූස් කරගන්න පුළුවන් ඔයාලට. ඉතින් ෆලෝ කරලා මේකට කොකෝ පවුඩර් චුට්ටක් ඇඩ් කරගන්න. ඔක්කොම හොඳට කලවම් කරගන්න. දැන් අපි මේකට මීපැණි එක ඇඩ් කරගමු.
දැන් අපි ආමන්ඩ් බටර් එක හරි පීනට් බටර් හරි ඔයාලට මොන හරි එකක් තියෙනවනේ ඒක යූස් කරගන්න. පීනට් බටර් යූස් කරොත් මේකට පොඩ්ඩක් ඊට පස්සේ වතුර චුට්ටක් ඇඩ් කරගෙන හොඳට කලවම් කරන්න. ගොඩාක් ඇඩ් කරන්න එපා. අර වතුර වගේ වෙන්න ඇඩ් කරනවා චුට්ටක් අර සාමාන්‍ය අර ගල් ගතියට වගේ තියෙන වගේ හොඳට කලවම් කරගන්න. දැන් අපි මේක පොඩි පොඩි රවුම් එකකට වගේ හදාගමු. මේක හදලා සාමාන්‍ය ෆ්‍රිජ් එකේ විනාඩි 5ක් 10ක් වගේ තියලා ගත්තා නම් හරි. ඒතර පොඩ්ඩක් අර වතුර ඔක්කොම ටික බහැලා ඔයාලට ගාන්න සෙට් වෙනවා. නැත්තම් මේක ඔයාලට හවසට හදලා තියලා උදේට කාලේ යන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ ප්‍රෝටීන් ගෝල් එකට වගේ හරියට බලලා ගන්න. ඔයාලට ප්‍රෝටීන් ගෝල් එකට කොච්චරක් ඕනද නැත්තම් මේක ප්‍රෝටීන් යූස් කරන්නේ නැත්තම් මම ඒකටත් මම ළඟදී වීඩියෝ එකක් දාන්නම් අනිවාර්යයෙන්. right final output එක right මේක ඇවිල්ලා මේක මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි කිව්වොත් දැන් අපි බල්ක් කරන කෙනෙක් නම් අපි දැන් බල්ක් කරනවා නම් ඔයාලට මේකට ඇඩ් කරගන්න පුළුවන් පීනට් බටර් එක ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි වතුර කලවම් කරනවනේ වතුර වෙනකොට ඔයාලට කිරි යූස් කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාලා බල්ක් කරනවා නම් ඔයාලා කටින් එකේ ඉන්න කෙනෙක් නම් ඔයාලට මේක යූස් කරුවට ප්‍රශ්නයක් නෑ. බිෆෝර් වර්ක්අවුට් උත් හොඳයි. උදේ බ්‍රෙක්ෆාස්ට් එක කරනොත් ප්‍රශ්නයක් නෑ. එහෙම ඔයාලා යූස් කරනවා නම් ඔයාලා කිරි යූස් කරන්න එපා. ඔයාලා ඕට්ස් ඊට පස්සේ ප්‍රෝටීන් ස්කූප් එකක් ආමන්ඩ් ඇට 5ක් වගේ මීපැණි තේ හැන්දක් වගේ දාලා හොඳට කලවම් කරලා හවසට හදලා ෆ්‍රිජ් එකේ දාන්න. ඒතර උදේට කාලේ යන්න පුළුවන්. එතකොට ගොඩාක්ම වතුර දාන්න එපා. වතුර දැම්මොත් අපිට අර මේ රවුමට හදන්න බෑ. ඒ අර හරියට ඇලෙන්නේ නැහැ. අපි මෙහෙම මේ පොඩි වට රවුම් මෙහෙම කරලා ෆ්‍රිජ් එකට දැම්මනම් ඒ සීතලත් එක්ක ඒ වතුර ටික බහැලා අපිට උදේට කාලේ යන්න පුළුවන්. ඔයාලා පුළුවන් තරමක් උදේට දැන් ෆැට් ලොස් කරන කෙනෙක් නම් ඔයාලා ෂුගර් එක කට් කරන්න බань ෂුගර්. ඒ කියන්නේ ඔයාලා ෆැට් ලොස් කරනවා නම් පළවෙනිම දේ ඇවිල්ලා ඔයිල් එක කට් කරන්න. ඔයිල් ගන්න එපා. ඊට පස්සේ ෂුගර් යූස් කරන්න එපා. ෂුගර් යූස් කරනවා නම් බිලෝ 10. ඒ කියන්නේ මේකේ දැන් අපි මොන හරි දෙයක් ගත්ත ගමන් ඒකේ තියෙනවා පිටිපස්සේ ටෝටල් ෂුගර් කියලා. ඔයාලට පේනවද? ඔය ටෝටල් ෂුගර් එකේ ඒකෙන් ගන්න ඕනේ 10න් පල්ලෙහා. ඔය 8 6 ඒ වගේ තිබ්බනම් අවුලක් නැහැ ප්‍රශ්නයක් නැහැ. 10ට වැඩිය ෂුගර් ඉන්ටෙක් එක ගන්න එපා. ඊට පස්සේ ඔයිලුත් එහෙම තමයි. ඔයාලා කුක් කරනකොට ඔයිල් එකේ සාමාන්‍යයෙන් මිල්ලි 2ක් 3ක් 5ක් අතර වගේ ගන්න බෑ. ඔය චිකන් එකක් හරි ඔයාලා මොන හරි කුක් කරනවා නම් ඒකට අඩුවෙන් ගන්න බෑ. එතකොට ඔයාලට ෆැට් ලොස් එකක් නියමටම කරන්න පුළුවන්. ගොඩක් කට්ටිය වර්ධින තැනක් තමයි ඒ කට්ටිය මොකද්ද ගන්න ෆැට් ලොස් කරනවා කියපු ගමන් කැමරේ කට් කරනවා. කැමරේ කට් කරලා ඔය තේ කිරිතේ අරෝමේ හැමදේම මොනවා පාම් බනිස් කන උදේට එහෙම කන්න එපා. ඔයාලට උදේට බ්‍රෙක්ෆාස්ට් එකට ගන්න පුළුවන් මීල් තමයි මම ඉස්සෙල්ලා ෆෑන් කේක් එකක් හදලා දාලා තිනවා. ඒකත් අවුලක් නැහැ. දැන් මේ වගේ ඔය ලඩ්ඩු වගේ හදලා ඒකත් අවුලක් නැහැ. ඔන්න ඔය වගේ හෙල්දි කෑම එකක් කන්න බෑ. ඒ දන්නවද? ඒකේ හයි ප්‍රෝටීන්. හයි ප්‍රෝටීන් එක ගියාන් පස්සේ අපිට ඉක්මනින් ෆැට් ලොස් එකක් කරගන්න පුළුවන්. එහෙනම් මේක try කරලා බලන්න. try කරලා බලුවා නම් අනිවාර්යයෙන්ම මට comment section එකෙන් කියන්න. මේ වගේ ලස්සන meal එකකින් ආයෙ අපි set වෙමු. stay safe. එහෙනම් ආදරේ ඔක්කොටම. එහෙනම් ජය වේවා.